ඔන්න ඉතින් අද මගේ නිවාඩු දවසේ ඩේ ව්ලොග් එකක් තමයි මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. කොහොමද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමට ඇති කියලා. ඉතින් අද මම ඉස්සෙල්ලම යන්න ලෑස්ති වෙලා ඉන්නවා අපේ නැන්දගේ දුවගේ බර්ත්ඩේ එකද. එයා කිරිපිටි පූජාවක් දෙනවා බෝධියට. අද උදේම ලෑස්ති වුණා ඒකට යන්න. ගිලම්පසත් හදාගන්න. බලමු අද දවස කොහොමද මාත් එක්ක ගත වෙන්නේ කියලා. ලෑස්ති වෙලා ගොඩක් වෙලා හිටියා. සඳු එන්න පරක්කු වුණාද චුට්ටක්? ඔන්න ඉතින් පරක්කු වුණත් කොහොම හරි අපි අපේ තැනට ආවා. මෙතන තමයි කිරිපිඩු පූජාවද දෙන්නේ. ඇත්තටම මාර නිදහස් තැනක්. මං එන්න ගොඩාක් මාස කරන තැනක් තමයි මෙතන. ඉතින් ඇත්තටම නිවාඩු දවසක මේ විදිහේ වෙනස් දෙයක් කරන්න මේ වගේ තැනකට එන්න තියෙන එක නම් ගොඩාක් හොඳයි. මොකද ඒකෙන් අපේ මනස ගොඩාක් රිලැක්ස් වෙනවා. ඉතින් තව දෙයක් තමයි මේ අලුත් අවුරුද්දේ මං හිතාගත්තු දෙයක් තමයි බර්ත්ඩේස් වලට ආයි පාටි දාන්නේ නැහැ කියලා. පහුගිය හැම අවුරුද්දකම බර්ත්ඩේස් වලට පාටි දැම්මා. ඉතින් ඉස්සරහට හස්බන්ඩ්ගේ බර්ත්ඩේ කෙනවා. මං හිතාගත්තා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දවසටත් එයත් එක්ක ඇවිල්ලා මේ වගේ කිරිපිටි පූජාවක් අනිවාර්යයෙන්ම මේ බෝධියට දෙනවා කියලා. ඉතින් මම මේ vlog එක edit කරනකොට හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක ඉවරයි. මම මේ vlog එක කරන වෙලාවේ හිතපු විදිහටම මට පුළුවන් වුණා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දවසේ ගෙදර අයත් එක්ක හස්බන්ඩ් එක්ක ගිහිල්ලා කිරිපිඩු පූජාවක් අෂ්ටපාන පූජාවක් මේ බෝධියට ගිහිල්ලා දීලා එන්න. ඉතින් මට ඒක vlog එකකට ගේන්න බැරි වුණා. ඒත් මට ගොඩාක් සතුටුයි එයත් එක්ක ගිහිල්ලා මේ වගේ පූජාවක් එදා දෙන්න පුළුවන් වෙච්ච එකට. ඉතින් උදේ පාන්දර මේ වගේ දෙයක් ඇස් දෙකට දකිනවා කියන්නේත් ඇත්තටම ගොඩාක් සතුටු හිතෙනවා, ආස හිතෙනවා. ඉතින් මම මේක vlog එකකට ගේන්න හිතුනේත් මේ වගේ දෙයක් දැක්කම තව කෙනෙක්ට ඒ වගේ දෙයක් කරන්න හිතෙනවනේ, ආස හිතෙනවනේ. ඉතින් ඒකට ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ vlog එක කරන්න හිතුවේ. ඉතින් මේ විදිහට නැන්දයි නංගි මයි තුන්දෙනා කිරිපිඩු පූජා කරලා ගිලම්පස පූජා කරලා එතන ටික වෙලාවක් බෝධි පූජාවක් තියන්න අපිට පුළුවන් වුණා. ඉතින් අපිම පොතක් ගෙනහිල්ලා එතන නිදහසේ අපිට කැමති විදිහට බෝධි පූජාව තියලා එන්න අපිට පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ උදේ වරුව ගත වුනේ. ඉතින් ඇත්තටම මට බෝධියට එන්න ළඟ නිසා මං හිතාගත්තා මට නිවාඩු දවස්වලට ගෙදර ඉන්න වෙලාවට පුළුවන් හැම වෙලාවකම මම මෙතනට ආයෙ අනිවාර්යෙන්ම එනවා කියලා. ඇත්තටම ඔළුවට නම් මාරම නිදහස් දවස මේ විදිහට පටන් ගන්න තියෙන එකම ගොඩාක් හොඳයි. මම නම් ගොඩාක් ආස දෙයක් තමයි හරිම නිදහසේ මේ විදිහට ඇවිල්ලා ගාතක් කියලා බුදුන් වැඳලා මෙතන ටිකක් වෙලා ඉඳලා ගෙදර යන්න තියෙනවා නම් මට ඇත්තටම ගොඩාක් සතුටුයි. ඔන්න ඉතින් බෝධි ඉඳන් ගෙදර එන ගමන් නංගි මායිත එකකුත් බීලා සැලොන් එකටත් ගිහිල්ලා තව වැඩ ටිකක් තිබ්බා. ඒ ටිකත් කරගෙන ඉක්මනට ගෙදර ආවා. ඉතින් ගෙදර ආවට පස්සේ මට හිතුණා අද වේලාසන රෑ කෑම එක හදලා තියන්න. මොකද එහෙම වුණොත් මට පුළුවන් හවස් අරුවේ ඒ ටයිම් එක මගේ වෙන වැඩකට යොදා ගන්න. ඉතින් ඒක නිසා මං ඉක්මනට රෑ කෑම එක හදලා ලෑස්ති කරලා තිබ්බා. දැන් වෙලාව 2:30 විතර වෙලා දැන් හදන්නේ අපි දෙන්නට රෑ කෑම හදන්න.
ඉතින් ඒ වගේම තව දෙයක් තමයි මං හරි මාසයි මේ විදිහට තනියෙන් ගෙදර ඉන්න වෙලාවේ කෑම ජාති හදන්න, ගෙදර වැඩ කරන්න, මල් පැල හිටවන්න. ඉතින් මේ වගේ වැඩ කරන්න මම මාර මාස කෙනෙක්. ඒ වගේම තමයි හස්බන්ඩ් ඉන්නවා නම් එයත් එක්ක කෑම හදන්නත් ගොඩාක් ආසයි. ඉතින් එයා වැඩනේ. වැඩ දවසට මේ විදිහට කෑම එකක් හදලා රැට ලස්සනට කෑම එකක් දෙන්න තියනවා නම් මං ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේ දෙයක් එයාට දීලා. ඔන්න ඉතින් මේ විදිහට රෑ කෑම එක මම ලෑස්ති කරලා ඉවර වෙලා අද මං එනකොට ගෙනාව එළවලු. ඉතින් ඒ ටිකත් ලස්සනට අස් කරලා ෆ්‍රිජ් එකට දාලා තමයි වොෂ් එකක් දාන්න යන්නේ. ගොඩක් අය එළවලු සෝදලානේ බකට් වලට දාන්නේ. ඒ වුණාට මම නම් සෝදන්නේ නැහැ. එළවලු ටික වෙන විදිහට දානවා විතරයි. මොකද වතුර එකතු වුණාට පස්සේ මගේ එළවලු ගොඩාක් සවුත් වෙලා තියෙනවා. මම දන්නවා ඒකට ටිෂූස් පාවිච්චි කරලා ඒ වගේ දේවල් කරනවා. ඒ වුණාට මම ඉතින් මේ විදිහට තියලා පාවිච්චියට ගන්නකොට හොඳට සෝදලා ගන්නවා. ඔන්න ඉතින් ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කළා. දැන් ඉතින් තියෙන්නේ වොෂ් එකක් දාගන්න. අද රෑට පොඩ්ඩක් එළියට යනවා කියලා හස්බන්ඩ් කිව්වා. ඉතින් ඒකත් එක්ක අද රෑ මෙන්න මේ විදිහට තමයි ගත වුනේ. එහෙනම් ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ආයෙත් දවසක ඉක්මනට එනකම් පරිස්සමට ඉන්න. ආදරෙයි.